ඔයාට ලංකාවට ආපු ගමන් උණුවේ තියෙන ඩුකාටි පැණිගාලේ බයික් එකක් පෙන්වන්නද? ඉතින් මේ තියන්නේ 2015 ඩුකාටි 1299 කියන බයික් එක. ඒ වගේම මේ බයික් එක තමයි මගේ channel එකේ review වෙන first ඩුකාටි 1299 බයික් එක සහ මේ බයික් එකත් සෙල් කරන්න තියෙන බයික් එකක්. ඉතින් මේ ඩුකාටි කියන බ්‍රෑන්ඩ් එක යාළගේ first බයික් එක manufacture කරන්නේ 2011 කියන year එකේ. ඒ ඩුකාටි පැණිගාලි 1199 කියන බයික් එක. ඉතින් එදා ඉඳන් අද මං ගාව තියෙන මේ 2015 ඩුකාටි 1299 බයික් එක වෙනකොට අපිට 2015 එකේ වෙන සුපර් බයික් බ්‍රෑන්ඩ්ස් වල නැති සෑහෙන ඉම්ප්‍රූව්මන්ට්ස් ටිකක් බලා ගන්න පුළුවන්. ඉතින් මේ ඩුකාටි බයික් එකෙත් අනිත් ඩුකාටි බයික්ස් වල වගේම ඒගොල්ලන්ටම යුනික් වෙච්ච රෙඩ් කලර් එකත් එක්කම ඔයාලට බලා ගන්න පුළුවන් සිංගල් සයිඩඩ් trim arm එකක් තමයි එන්නේ. තව මේ ඩුකාටි බයික් එකේ තියෙන ස්පෙෂල්ම ඩිසයින් එකක් තමයි ඔයාලට බලා ගන්න පුළුවන්. මේ බයික් එකේ රියර් ෂොක්ස් ඇවිල්ලා තියෙන ඔලින්ස් ඒ වගේම තමයි මේ ෂොක්ස් ඇවිල්ලා තින්නේ බයික් එකට එළිය. ඉතින් ඔන්න ඔය දේවල් එක්ක තව අපි බලමු මේ බයික් එකට ඉන්ක්ලූඩ් වෙන මේන්ම ෆීචර්ස් ටික මොනවද කියලා. ඉතින් ඔයාලට බලා ගන්න පුළුවන් මේ ඩුකාටි 1299 බයික් එක අපිට කම්පැනියෙන් up and down quick shifters එනවා. Brembo ABS brake system, hydraulic clutch, traction control system, engine brake system, Ducati wheelie control ඇතුළු front and rear fully adjustable Ollins brand එකේ shocks නුත් බලා ගන්න පුළුවන්. ඉතින් මම වීඩියෝ එක මුලදී කිව්වා වගේම තමයි 2015 එකේ අනිත් සුපර් බයික්ස් වලට වඩා මේ 2015 එකේ Ducati බයික් එකේ මම මේ කියපු ටික අරුණම තව ෆීචර්ස් ගොඩක් තියෙනවා. ඉතින් මේ හැම ෆීචර් එකක්ම මට මේ වීඩියෝ එකෙන් කියන්න අමාරුයි. තව මට ඔයාලට මේ බයික් එකේ ගොඩක් විශේෂ දේකුත් පෙන්වන්න තියෙනවා. ඒ තමයි මෙන්න මේ Ducati Performance Acropoic exhaust system එක. මේ Ducati 1299 කියන බයික් එකටම ඩිසයින් කරපු මේ exhaust system එක ලංකාවේ මුදලින් සෑහෙන්න ගාණක් වෙනවා. ඉතින් මේ Acropoic exhaust system එකත් එක්ක මෙන්න මේ clutch and brake levers, brake lever guards කියන දේවල් අරුණම මේ බයික් එක අපිට හම්බෙන්නේ company full stock බයික් එකක් විදියට. දැන් අපි හොම් මේ බයික් එකේ engine එක පැත්තට ආවොත් 1198cc liquid cooled engine එකක් එක්කම RPM 10500 දී horsepower 205ක් විදිහට 6 speed gearbox එකක් සහ මේ බයික් එකේ dry weight එක කිලෝග්‍රෑම් 162ක් එක්කම 17 liter fuel tank එකකුත් බලා ගන්න පුළුවන්. ෆයිනලි අපි දැන් මේ බයික් එකේ මයිලේජ් එක චෙක් කරොත් මේ බයික් එක කිලෝමීටර් 18902ක් දුවලා තියෙනවා. ඉතින් ඔයත් බෙස්ට් කන්ඩිෂන් තියලා ලංකාවට ආපු ගමන් තියෙන ඩුකාටි බයික් එකක් හොයන කෙනෙක් නම් මම මේ වීඩියෝ එක පල්ලෙහා ඩිස්ක්‍රිප්ෂන් එකේ මේ බයික් එකේ ඇතුළේ මේ බයික් එකේ ඕනගේ හැම විස්තරයක්ම දාලා තියෙනවා. ගිහිල්ලා අනිවාර්යෙන්ම චෙක් කරලා බලන්න. දැන් එහෙනම් අපි මේ චීස් කෑල්ල රයිඩ් කරලා බලමු.